අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ අඩුවට ගන්න පුළුවන් රින් ලයිට් එක වීඩියෝ එකක්. ඉතින් මෙන්න මේ විදිහට අපේ රින් ලයිට් එක බලා ගන්න පුළුවන් පැක් කරලා එවලා තියෙනවා. ඉතින් ඒ වගේම මම මේ රින් ලයිට් එක ස්ටෑන්ඩ් එකත් එක්ක තමයි අරගත්තේ. ඉතින් මේ විදිහට අපේ ස්ටෑන්ඩ් එක බලා ගන්න පුළුවන් වෙනවා. ටිකක් ලොකු බොක්ස් එකක්. ඉතින් ඇත්තටම කිව්වොත් ටේබල් එකේ ඉඩත් මදි මේක තියන්න. ඉතින් ඒ වුණාට මම පුළුවන් විදිහට මේක පෙන්නන්නම් ඔයාලට අන්බොක්ස් කරලා. ඉතින් මේ විදිහට අපේ රින් ලයිට් එක සහ ස්ටෑන්ඩ් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේක අන්බොක්ස් කරගෙන බලමු අපේ රින් ලයිට් එක. ඉතින් ඊට කලින් channel එක subscribe කරලා channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මේ විදිහට අපේ box එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් table එකේ පොඩ්ඩක් ඉඩමදි. කමක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මගේ table එකේ ඉතින් මේ ගන්න තමයි size එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම පුළුවන් විදිහට මේක unbox කරලා පෙන්නන්නම්. ඉතින් මේ විදිහට අපිට බබල් රැප් වලින් මේක cover කරලා තමයි ඉවලා තියෙන්නේ. මම මේ විදිහට බබල් රැප් ටික කපලා මේක අයින් කරලා ring light එක ඊට ගන්නවා. ඉතින් මේක ගොඩක් වෙලා යන වැඩක් නිසා මම මේක පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් කරලා දාන්නම්. මන්ට ඔයාලට වීඩියෝ එක බලා ගන්න ඕන වෙන නිසා. ඉතින් හරි අපේ රින් ලයිට් එකේ බොක්ස් එක නම් මම මේ විදිහට බබල් රැප් එක කපා ගත්තා. ඉතින් කපාගෙන රින් ලයිට් එකේ බොක්ස් එක අපි එළියට අරගන්නවා මේ විදිහට. රින් ලයිට් එකේ බබල් රැප් එක නම් සම්පූර්ණයෙන්ම අයින් කරගත්තා. ඉතින් අපිට දැන් අපේ ස්ටෑන්ඩ් එකේ බබල් රැප් වලින් කවර් කරලා තියෙනවා. අපි ස්ටෑන්ඩ් එකේ බබල් රැප් ටික අයින් කරලා අපි ස්ටෑන්ඩ් එකේ බොක්ස් එකට එළියට අරගමු. හරි දැන් රින් ලයිට් එකේ බොක්ස් එකයි ස්ටෑන්ඩ් එකේ බොක්ස් එකයි දෙකම දැන් බබල් රැප් වලින් අයින් කරගෙන තියෙන්නේ. අපි දැන් මේ දෙක අන්බොක්ස් කරගමු. අපි ස්ටෑන්ඩ් එක අරගන්නවා. ඉතින් ස්ටෑන්ඩ් එකේ බොක්ස් එක දිහා බලන්න ටිකක් බොක්ස් එක පොඩ්ඩක් ඇවිල්ලා පොඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒක ගණන් ගන්න එපා. අපි මුලින්ම අපේ රින් ලයිට් එක අන්බොක්ස් කරලා බලමු. රින් ලයිට් එක කොහොමද බලා ගන්න පුළුවන් වෙන කියලා. ඉතින් මේ විදිහට ඉස්සරහ බලා ගන්න අපිට රින් ෆුල් ෆිල් ලයිට් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ විස්තර ටිකක් සඳහන් කරලා තියෙනවා. ඇත්තටම මේක ගොඩක් හොඳ එලියක් තියෙනවා. ඉතින් ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් එහෙම නැත්නම් වීඩියෝ රෙකෝඩ් කරනවා ඔයාලට හොඳ එලියක් මේකෙන් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට ෆොටෝ එකක් එක්ක සයිඩ් එකේ view එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ පිටිපස්සට ආවට පස්සේ මෙතන මේකේ විස්තරය සඳහන් කරලා ඒ වගේම මේක size එක සෙන්ටිමීටර් 26ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම box එක සාමාන්‍ය පරිදි බලා ගන්න පුළුවන් වෙන සුපුරුදු දේවල් ටික මේ box එකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මුලින්ම අපි ring light එක unbox කරගන්න කලින් අපේ stand එක unbox කරගෙන ඉමු. ඉතින් box එක පොඩ්ඩක් මේ විදිහට තැලිලා පොඩ්ඩක් පොඩි වෙලා තියෙන ඉතින් ගණන් ගන්න එපා. මොකද delivery වෙද්දි පොඩ්ඩක් මේ විදිහට box එක පොඩ්ඩක් damage වෙනවා. හැබැයි මේ product එකට කිසිම damage එකක් වෙලා නැහැ. මම මුලින් stand එක මේ විදිහට එළියට අරගන්නවා. හරි stand එක එළියට ගනිද්දී ඔයාලට පේනවා ටිකක් ලොකුවට stand එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ වගේ පොලිතින් cover එකක් එක්ක cover කරලා තමයි box එකෙන් එළියට ගත්තට පස්සේ අපි stand එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම සම්පූර්ණයෙන් ඔයාලට stand එක පෙන්වන්න දෙන්නේ නැහැ. මොකද මගේ table එක පොඩ්ඩක් පොඩි නිසා ඉතින් සම්පූර්ණ කැමරාවට මේක අල්ල ගන්න බෑ. stand එක සම්පූර්ණ view එක කොහොමද මම පුළුවන් විදිහට ඔයාලට පෙන්වන්න. ඉතින් මේ විදිහට මම පොලිතින් cover අයින් කරලා stand එක මේ විදිහට එළියට අරගන්නවා. මම ඔයාලට මේක stand එක ගැන පැහැදිලි stand එක ගැන පැහැදිලිව අවබෝධයක් ගන්න මේක වෙනම close up shot එකක් මම වෙනම දාලා තියෙනවා ඔයාලට. එතන මේ stand එක අපිට සාමාන්‍යයෙන් අඩි 8ක් විතර උඩට උස්සන්න පුළුවන්. ඉතින් අඩි 8ක් කියලා නැත්නම් සාමාන්‍යයෙන් ගොඩක් ලොකු උසකට අපිට මේ stand එක උස්සන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ගොඩක් high stand එකකින් සාමාන්‍ය හොඳ වැඩක් ඔයාලට මේකෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මේක මේ ring light එකට අමතරව ඔයාලට ඕන කැමරා එකක් වගේ වුණත් මේක setup කරන්න high කරගන්න පුළුවන්. ඉස්සර තියෙන screw එකට මේ විදිහට තමයි අපේ stand එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට size එක adjust කරගන්න පුළුවන් වෙන හදලා තියෙන එක size එක adjust කරලා ඔයාලට කැමති size එකට හදා ගන්න පුළුවන්. අපි දැන් අපේ ring light එක එළියට අරගමු. ring light එක box එකෙන් unbox කරලා ring light එක මොන වගේද බලා ගන්න පුළුවන් වෙන කියලා බලමු. ඉතින් ring light එකේ මෙන්න මේ විදිහට උඩ box එක මම මේ විදිහට උඩින් මේ විදිහට open කරගන්නවා. open කරගත්තට පස්සේ ඇතුලේ අපිට ring light එක බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. හරි ring light එක මම මේ විදිහට එළියට ගන්නවා. ඉතින් ring light එක එළියට ගත්තට පස්සේ අපිට box එකේ වෙන මොකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙච්චරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද ඔයාලට මේ ring light එක අමතර මෙතන තව පොඩි item වගේක ලෙවලා තියෙනවා.
මේකට ඕන වෙන විදිහේ අයිටම් ටික මේ විදිහට අපිට මේකට ඕන අයිටම් එක බලන්න මේක ඉතින් ෆෝන් හෝල්ඩර් එකක්. ඔයාලට මේ රින් ලයිට් එක මැද ඔයාලගේ ෆෝන් එකත් හෝල්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අයිටම් ටික ඒක ලෙවල් තියෙනවා අපිට ෆෝන් එක හෝල්ඩ් කරන්න. ඒ වගේම ඔයාලගේ රින් ලයිට් එක ඔයාලගේ ස්ටෑන්ඩ් එකට මවුන්ට් කරගන්න මේ විදිහට අපිට පොඩි කැලක් කියලා තියෙනවා. ඉතින් මේකට හරහා තමයි ඔයාලා ස්ටෑන්ඩ් එක මවුන්ට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපේ ෆෝන් එකේ හෝල්ඩ් කරන්න තව කැලක් අවුලා තියෙනවා. මේක තමයි ෆෝන් එක හෝල්ඩ් කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ විදිහට අපිට මේ කේබල් එක බලා ගන්න පුළුවන් වෙනවා. USB කේබල් එක තමයි ගහලා තියෙන්නේ. ඒ වගේම මෙතන අපිට ස්විච් එක තියෙනවා. ඉතින් පවර් ඔන් ඔෆ් කරන ස්විච් එක, එළිය අඩු වැඩි කරන ස්විච් දෙක සහ කලර් එක චේන්ජ් කරන ස්විච් හම්බලා තියෙනවා. කලර් එක අපිට මෙතන කලර්ස් තුනක් බලා ගන්න පුළුවන් වෙනවා මේකේ. ඉතින් මම මුලින්ම මේ විදිහට අපේ ෆෝන් හෝල්ඩර් එක මේකට මවුන්ට් කර ගන්නවා. ඉතින් මෙතන පොඩි ඇණයක් වගේ තියෙනවා. ඒක බුරුල් කරගෙන පස්සේ මේක ඇතුළට දාලා ඇනේ ආයි තද කරගන්න ඕනේ. මම මේ රින් ලයිට් එක වල පවර් ඔන් කරලා පෙන්නන්නම් මේකේ එළිය කොහොමද බලා ගන්න පුළුවන් කියලා. ඇත්තටම ඔයාලට දල අවබෝධයක් විතරයි මේකෙන් ගන්න පුළුවන්. මොකද ඇත්තටම මේකෙන් කොච්චර එළියක් තියෙනවද කියන එක ඔයාලට සාමාන්‍යයෙන් හරි අවබෝධයක් ගන්න බෑ මේ විදිහට වීඩියෝ එකක් බලලා. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් කළුවර තැනක මේක හයි කරලා මේකේ ෂොට් ටිකක් දාන්නම් ඔයාලට ස්ක්‍රීන් එකේ තොලවන්න පුළුවන් මේක කොච්චර එළියක් තියෙනවද කියලා දල අවබෝධයක් ගන්න. ඉතින් මේ විදිහට අපිට මේක පවර් ඔන් කරලා කලර්ස් මාරු කරන්න පුළුවන්. කලර්ස් තුනක් අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ එළිය මේ විදිහට අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ විදිහට මම මේ බටන් එක ප්‍රෙස් කරද්දි මේකේ එළිය අඩු වැඩි වෙනවා. මේ විදිහට ඔයාලට කලර් ලෙවල් එක සයිස් 10ක් වෙනකන් තියෙන කියන්නේ ලෙවල් එක ඔයාලට 10ක් වෙනකන් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට මැද බටන් එකේ කලර්ස් තුනක් තියෙනවා. අපිට කලර්ස් තුන චේන්ජ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ පවර් එක දෙන්න USB එකක් හරහා ඉන්නවල කියලා දෙන්න charger එකක් හරි පවර් බැංක් එකක් හරි ප්ලග් කරලා මේකට පවර් එක දෙන්න පුළුවන් USB හරහා. මේ විදිහට ඔයාලට මේ කලර්ස් මාරු වෙද්දි බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පේනවා ඇති. මම මේ විදිහට මේකට අපිට එහලා තිබ්බ අනිත් අයිටම් ඔක්කොම ටික මේ විදිහට මේකට හයි කරගෙන තියෙනවා. මේ ටික ඔක්කොම ටික හයි කරගෙන අපි ස්ටෑන්ඩ් එකට ඔක්කොම ටික හයි කරලා මම ඔයාලට ඊළඟට ෂොට් ටිකක් දාන්නම්. හරි ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක බයි කරේ ඩනස් එකෙන්. ඉතින් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම මේක බයි කරන ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් මේක රුපියල් 1700ක් වගේ තමයි වුනේ ස්ටෑන්ඩ් රින් ලයිට් එකයි දෙකම. ඉතින් ඩනස් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා මේක බයි කරගන්න. ඇත්තටම ක්වොලිටි එක ගත්තොත් ගොඩක් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඒකම බ්‍රයිට්නස් එකත් ගොඩක් හොඳ බ්‍රයිට්නස් එකක් තියෙනවා. මේක බ්‍රයිට්නස් එක කොච්චරද කියලා බලා ගන්න ඔයාලට මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් දැන් වීඩියෝ එක අන්තිමට දානවා. ඒ වගේම මේක ස්ටෑන්ඩ් එකට සෙට් කරලා මොන වගේද බලා ගන්න පුළුවන් වෙන්නේ කියන එකත් එක්ක සහ මේක කොච්චර දුරද ඇඩ්ජස්ට් කරන්න පුළුවන්ද කියන එකත් එක්ක මම වීඩියෝ ටික දැන් ඔයාලට දාන්නම්. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක බලන්න ඕනේ. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.